ගුඩ් මෝනිං යාළුවනේ මම අද ඔයගොල්ලන්ට බරගෙන ආවේ මේ කොහොමද මේ බයිසිකලයක් පදින්නේ කියලා වීඩියෝ එකක්. එතකොට මේ තමයි ඇක්සිලරේටරේ, මේකේ තමයි අපි වේගය අඩු වැඩි කරන්නේ. එතකොට මේ තමයි බ්‍රේක් එක. මේක අපි ක්‍රියාත්මක කරන්නේ මෙන්න මේ ආකාරයට. මෙතනක් තියෙන්නේ බ්‍රේක් එකක්. මේක අපි ක්‍රියාත්මක කරන්නේ මෙන්න මේ ආකාරයට. මේ තමයි බයිසිකලේ බෙල් එක. මේ තමයි එතකොට ඉස්සරහ රෝදේ පිටිපස්සේ රෝදේ මේ දෙකට අපි ප්‍රමාණයක් දැනගෙන අපි මේකට හුලං ගහන්න ඕනේ. මේ ප්‍රමාණයක් දැනගෙන නැතුව ගැහුවොත් මේ දෙක පුපුරන් ඉඳ තියෙනවා. හරි, එහෙනම් අපි බයිසිකලේ පොඩි රවුමක් ගිහින් බලමු. යන්න ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට එක දෙයක් කරන්න තියෙනවා. ඒක තමයි මෙන්න මේ තියෙන ස්ටෑන්ඩ් එක. ඕනෙම බයිසිකල් එක ස්ටෑන්ඩ් එකක් තියෙනවානේ. ඔයගොල්ලෝ එක දන්නවනේ. ඒක ගැන මම ගොඩක් කියන්න යන්නේ නැහැ. මෙන්න මේ ස්ටෑන්ඩ් එක අපි මෙන්න මේ ආකාරයට මෙහෙම අපි මේක අක්‍රිය කළා තමයි අපි පාපැදිය ගමන් කරන්න ඕනේ. මේක අපි ක්‍රියාත්මක කළා ගියොත් මේ ස්ටෑන්ඩ් එක පොළවේ වැදෙන්න ඉඩ තියෙනවා. අපි අනිවාර්යෙන් මේක අක්‍රිය කළා තමයි පදිනකොට පදින්නේ. අපි බයිසිකලේ අපි පාපැදිය නතර කරද්දී අපිට මේ ක්‍රියාත්මක කළා නතර කරන්න පුළුවන්. යද්දි මේක අක්‍රිය කළා තමයි යන්න ඕනේ. අපි එහෙනම් මේකේ පොඩි රවුමක් ගිහින් බලමු. ඉස්සෙල්ලා මේ ස්ටෑන්ඩ් එක උඩට ගත්තා. මෙහෙම පෙඩල් එකෙන් පාගගෙන මෙන්න මේ ආකාරයට ආරම්භය අපි ගත්තා. දැන් මම මේ යන ගමන් ඉන්නේ. හරිද? ඔව්. මේකේ මේ බ්‍රේක් සාමාන්‍යයෙන් මේකේ හොඳට වැඩ කරනවා. මේක සාමාන්‍යයෙන් මේ හොඳට රේස් වෙනවා මේ බයික් එක. මේක මම මේ පළවෙනි වතාවට මේ වාහනයක් ගැන කරපු වීඩියෝ එකක් මේක. හරිද? මේක මගේ පළවෙනි එක්ස්පීරියන්ස් එක. හරිද? නැත්තම් අත්දැකීම. හරිද? හරි. අපි ඕන්නම් තව වටයක් ගිහින් බලමු මේකේ කොහොමද කියලා බයික් එක. ඔව්. හරි, අපි යන් දැන්. මෙන්න මෙහෙම ඇක්සිලරේටරේ කන්ට්‍රෝල් එකේ කියන්නේ හෙමිට ඇල්ලුවා ගියා. පෙඩල් එකෙන් අපි පා ගන්න ඕනේ. නැත්තම් බයිසිකලේ යන්නේ නතර වෙනවා බයිසිකලේ. පැහැදිලිද? ඔව්. දැන් ඊට පස්සේ මෙහෙම කපන්න ඕනේ අපි බයිසිකලේ. හරවන්න ඕනේ වුණාම අපි හැන්ඩල් එකෙන් හරවන්න ඕනේ. හරි. ඔව්. දැන් අපි මෙහෙම යම් බයිසිකලේ මෙහෙම යන්. ඔව්. මේ තමයි බ්‍රේක් එක. මේ මොකද්ද? මේ තමයි බ්‍රේක් එක. මේ තමයි ඇක්සිලරේටරේ. මේකෙන් තමයි අපි වේගය අඩු වැඩි කරන්නේ. එතකොට මේ තමයි බ්‍රේක් එක. මේක එතකොට මේ අර මේ ටයර් දෙක ගැන ඔයගොල්ලෝ පොඩ්ඩක් සැලකිලිමත් වඩ ප්‍රමාණයක් දැනගෙන හුලං ගහන්න. හරි? හරි? ඔව්. මෙහෙම යන් අපි තව වටයක් ඔන්න ඔහොමම මෙහෙම යන් අපි. මේක පොඩ්ඩක් පටු පාරක්. මෙහෙම යන් අපි. දැන් ඊට පස්සේ මෙහෙම අපි හරව ගන්න ඕනේ. ඔව්. ඔව්. මෙහෙම අපි යන්. හරි, එහෙනම් අදට මම්මගේ වීඩියෝ එක අවසන් කරනවා. හැමෝටම ගුඩ් බයි. තවත් මං මෙවැනි බයිසිකලයක් පදින වීඩියෝ එකක් අරගෙන එන්නම්. see you guys next time. goodbye. සියලු දෙනාටම තෙරුවන් සරණයි. goodbye.